විපක්ෂ කරනවා කියන්නේ. ඒක ලැබෙන්නේ නැහැ. Diantar mata. Oh, galah polisi sah. Diantar apa sih lekan kali? Bukan galah polisi. Galah polisi. ත්‍යාගන ගියස මිනිස්සු අසරණ වුණාස දෙයියෝම බලලා තමයි දීලා දෙන්නේ. ඒක තමයි අපි නීති මාර්ගයෙන් මේක කරනවා කියලා අපිට සම්බන්ධ. දැන් ලැබෙන්නේ හරියට තහවුරු කරගමු මොකද්ද මේක කියන එක ලැබෙන්නේ අපි ගෙන්නලා ටීම් එක කියලා යන පරීක්ෂණ කරලා තහවුරු කරනවා. ඒ සුපිටත් එක්ක අපි ඊළඟට මොකද්ද කරන්නේ කියලා අපි එහෙම නෙවෙයි ඒක ඉතින් අපි තහවුරු කරගමු මේක කොහොමද මොකද්ද කරනවා ඒක මොකද්ද කොහොමද වටිනාකමක් කීයද කොහොමද ඒක අපි ඉස්සෙල්ලා තහවුරු කරනවා. ඒ පරීක්ෂණ ඊට පස්සේ අපි දෙවනුව අපි ඒක මේ දේවල් හතරවෙනි මාසේ ලොකු උත්සවයක් කියන්නේ අපි තේරලා ගන්නට මේ එළි වෙනකන් නිදිමත වාසය ඔක්කොමලා ගමේ කට්ටිය ඔක්කොම වෙලා ඉස්සගත්තා. අපිට සන්තෝෂයි සර් මේ වගේ දේවාලයක් ගියපු පිටිපස්සෙත් නෑ පිටිපස්සෙත් Madam, Mahathir madam. Hari madam.
ஒரு மீடியாக்காரங்களும் வரல. எவ்வளோ நடந்து நீங்க தான் ஒரு மீடியாவுக்கு வந்திருக்கீங்க. வேலை நடக்கட்டும் எங்கள் ஊருக்கு. இது காப்பாற்றி திரும்பி Tiana landa. Hello. Hello. Gimana? Pokoknya balan deh. Ini tadi waktu itu apa tuh? किलोमीटर कहाँ हमारा बैठ चुका किलोमीटर कोई आवाज़ दम मैं आया किलोमीटर कहाँ हमारा कितना है उड़ी किलोमीटर कहाँ हमारा किलोमीटर कहाँ हमारा विशेष भाषा है गालियाँ पिटने के ना एक ऐसी अपने लाइब्रेरी में गया ना अगर परीक्षा कराने माफी हुई तो एक टांग आ रहा है अपने के नहीं ये लग गया था वो करना मेरी पास में
කියන්නේ අපි දකින්න මේ ලැබ් එකට දාලා දිනේ ඉක්මනවා කියන කතා කරලා ඉවරලා කියන ආරක්ෂාව තියමු මොකද අයිබෝන් මේ ගල්ලන්තන මැද කොටස කතා කරන්නේ අපිට මේ ගිය මාසේ 27 වෙනි දවසල වැස්ස ලොකු සුළු සුළං වැස්සකට ලොකු ගල් විලාසක ගල් ඇවිල්ලා දේවාලය ඔක්කොම වැවුණා. ඊට පස්සේ අපි ඊයේ අවස පාමාට වෙනකොට දේවාල ළඟ එනකොට ලොකු ගල් පාරේ එක මෙනිකක් තියෙනවා. ඒක අපිට නිල් පාට ගලක් පෙනුණා. ඊට පස්සේ අපි ටෝච් එකේම ගාලා බලනකොට ගාලා බලලා ඊට පස්සේ කට්ටියක් ඇවිල්ලා බලලා පස්සේ ගලා පොලිස් සානාධිපතිලා ඔක්කොම ඇවිල්ලා 3 දෙනෙක් මුර දාලා ඊට පස්සේ ඒගොල්ලෝ ගියා. ඊයන් පස්සේ 3 දෙනෙක් මුරකාරයෝ හිටියා. ඊට පස්සේ මේ ගල කොහමද කියලා අපිට දන්න නිල් පාට තමයි පෙනෙන්නේ. නමුත් ඒ ගල අරන් ගියත් කමන්න මොනවා කරත් කමන්න අපිට මේ දේවාලේ ගම්මැදේ පොඩ පාරවල් අනේ අදන්න තියෙන දේවල් ටික අපිට අදලා දෙන්න ඕනේ. අපිට ඕගොල්ලෝ ගල කොහමද කීය ගානකට හරි මුදලකට විකුණුවත් කමන්න අපිට මේ දේවාලේ අදලා දෙන්න ඕනේ. අපි මේ භූමිකම්පාවෙන් අපි මේ අනාථ වුණා. මේ වතුර පාරක් ඇවිල්ලා අපේ දේවාලෙත් එක කඩාගෙන ගියා. කඩාගෙන ගියාට පස්සේ අපි ඇවිල්ලා ඔක්කොම එකමුතු වෙලා ඇවිල්ලා මේ දේවාලේ වටේ කැරකිලා බලනකොට ලොකු ගලක් තිබ්බා. ගල බලනකොට නිල් පාට වගේ යාන්තම් පෙනුණා. ඊට පස්සේ අපි ෆෝන් ටෝච් ගාලා බලනකොට නිල් පාට පෙනුන බව අතර පස් දෙනෙක් අඬ ගාලා පෙන්නුවට පස්සේ ඒගොල්ලන් කිව්වා මේක ගලක් තමයි තියෙන්නේ කිව්වට පස්සේ ඊට පස්සේ සියලු දෙම කට්ටිය ඔක්කොම ආවා. ඊට පස්සේ බලලා මේක ගලක් තමයි තියෙන්නේ කියලා කිව්වට පස්සේ පොලිස් ඒ කට්ටියත් ආවා. ආවට පස්සේ ඊට පස්සේ අනිත් කට්ටිය කියලා වරලා